Hi ළමයි, welcome to my YouTube channel. ඉතින් මේක තමයි මම මගේ YouTube channel එකෙන් අරන් එන මගේ පළවෙනි long video එක. අද මගේ නිවාඩු දවස. ඉතින් මම හදන්නේ ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා අපේ ගාර්ඩන් එක පොඩ්ඩක් වෙනස් කරන්න. හැම වැස්ස කාලයකටම පස්සේ අපි ගාර්ඩන් එකේ මල් හෙටවල තියෙන පෝච්චි වලට අලුතෙන් පොහොර දාලා අලුත් මල් පැල හිටවලා ගාර්ඩන් එක වෙනස් කරනවා. ඔක්කොටම කලින් මම දැන් මේ යන්නේ අපේ වත්ත පිටිපස්සට කොම්පෝස්ට් එකක දාන බැරල් එක ගාවට. අපේ ගෙදර එළහරක් කුකුල්ලු එහෙම ඉන්න නිසා ගොඩාක් වෙලාවට ගොම පොහොර කුකුල් පොහොර එහෙම අපි මේ කොම්පෝස්ට් බැරල් එකට දානවා. අපි ඕනෙම කෙනෙක්ට ගෙදරදිම ලේසියෙන් කොම්පෝස්ට් දාගන්න පුළුවන්. ඇත්තටම කොම්පෝස්ට් කියන්නේ එහෙම බැලුවොත් අපි කඩෙන් ගන්න ඕන දෙයක් නෙමෙයි. අපේ ගෙදරින් අපි කුස්සියෙන් උනත් ඉවත් කරන දි รา පත් වෙන ඕන දෙයක් අපිට කොම්පෝස්ට් දාන්න පාවිච්චි කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ අපි වේලෙන්න දාපු ගොම වගේක්. සාමාන්‍යයෙන් ගස් වලට ගොම දාද්දී අපි ගොම වේලලා තමයි ගන්නෙ. මොකද තෙත පිටින් ගොම අපි ගස් වලට දැම්මොත් ඒ ගස් මැල වෙන්න බලනවා. අපි දැන් යමු අපේ පස් ටිකත් අරගෙන අපි ඉස්සරහා මිදුලට. අද මම මෙන්න මේ ටිකේ තියෙන ගස් වලට තමයි අලුතෙන් පොහොර දාලා අලුතෙන් පැල හිටවලා වෙනස් කරන්න යන්නේ. මුලින්ම අපි ගෙනාපු කොම්පෝස්ට් ටික බිමට හදාගෙන ඉමු. අද ඉතින් නිවාඩු දවස නිසා මට උදව් කරන්න කට්ටිය ගොඩායි. අපි මොකක් හරි එළියේ මිදුල වැඩක් කරනවා නම් මෙයාටත් ඉතින් අනිවාර්යයෙන්ම ඒ වගේම මිදුල වැඩක් අපි දෙන්න ඕනේ. මෙයා මේ වැඩේ නම් හරි ලස්සනට කරනවා. මේ මල් පිපෙන්නේ හරියටම දවල් 12ට. දවල් 11:00 විතර වෙදිලා ආවට පිපිලා ඇවිල්ලා 12 වෙදි ලස්සනට පිපෙනවා. මේක මම ගේ ඇතුලෙන් හිටවන්න ගත්ත මල් පැලයක්. මේක කලින් පෝච්චි එක තමයි තිබුණේ. ඒ වුණාට වැස්සට ඔක්කොම පස් ටික හේදිලා ගිහිල්ලා අන්තිමට පෝච්චියේ තිබිච්ච ගල් කැට ටික විතරයි මුල් වටේට තිබුණේ. ඉතින් මං අලුතෙන් මේ ගහ අරගෙන ගහ හොදලා පිහදාලා අලුතෙන්ම පස් දාලා ගහ හිටවන්න තමයි හැදුවේ. මේ දවස්වල අපේ පිනිජම්බු ගහේ ගෙඩි පිරෙන්න තියෙනවා. මේ ඉතින් අම්මා ඒ වගේ පිනිජම්බු ගෙඩියක් කඩාගෙන මාත් එකකින් කෑල්ලක් ඉල්ලගත්තා. මේකත් ගේ ඇතුලෙන් හිටවලා තියන්න මම තෝරගත්ත ගහ. ගේ ඇතුලෙන් හිටවන ගස් ඉතින් ඊට කලින් හොඳට කොළ එහෙම හොදලා තියෙන පස් මඩ අයින් කරලා තමයි හිටවන්න ගන්නේ. මං සාමාන්‍යයෙන් ගේ ඇතුලෙන් තියන්න හිටවන ගස් මේ විදිහට සුදු වැලි අතුරලා ලස්සන සුදු පාට ගල් එහෙම අතුරලා ලස්සන කරලා තමයි ගෙටගන්නේ. මෙතන දැන් පෝච්චි ඕනවට වැඩි කියලා හිතෙනවා. ඉතින් වැඩිපුර තියෙන පෝච්චි අයින් කරලා මෙතන සුද්ධ කරලා අලුතෙන් මෙතන ලස්සන පෝච්චි වගේක් තියන්න තමයි මම හදන්නේ. මෙතන සුද්ධ කරන්න ගත්තී ගොඩක් දවල් වෙලා තිබ්බේ. ඉතින් අපි නාලා එහෙම තමයි ඊළඟට වැඩ පටන් ගත්තේ. වැස්ස කාලෙට මේ පෝච්චි වල තියෙන පස් ගොඩාක් හේදිලා යනවා. ඉතින් ආයෙත් අවුව පටන් ගද්දී අපි මේ පෝච්චි වලට අලුතෙන් පස් පුරවන්න ඕනේ. මේ ගස් දෙකම එකම වර්ගයට අයිති ගස් දෙකක්. ඔයාලට දැක්කහම පේනවා ඇති කොළවල පාට තමයි මේ ගස් දෙකේ වෙනස. මේ තියෙන අපේ ගෙදර පැල තවාන් කරන්න අපි වෙන් කරලා තියෙන ඉඩ. මෙතන ගොඩක්ම තියෙන්නේ හබරල වර්ග, බිගෝනියා වර්ග වගේ එක එක පාට ලස්සන කොළ තියෙන ගස්. අපේ ගෙදර සාමාන්‍යයෙන් මල් ගස් වලට වඩා වැඩියෙන් තියෙන්නේ ලස්සන පාට කොළ තියෙන ගස්. දැන් මං හදන්නේ මං අර වැඩිපුර ගස් අයින් කරපු ඒ ඉඩ ටිකේ තියෙන කොළ රොඩු ටික අතු ගාලා එතන අලුතෙන් මල් පෝච්චි තියන්න.
මෙතන තමයි අපේ ගෙදර ගොඩාක්ම හෙවන වැටෙන තැන. ඒ නිසා අපේ ගෙදර ඇන්තූරියම් මල් ගස් ගොඩාක් අපි තියලා තියෙන්නේ මෙතනින්. දැන් අපි යමු අලුතෙන් හිටවපු ගස් වලට වතුර දාන්න. කොහොමත් මේ දවස්වල තියෙන තද අවුව නිසා අපි උදේ පාන්දරටයි හවසටයි මේ ගස් වලට දෙපාරක් වතුර දානවා. ඊළඟට මම කළේ අපේ ගෙදර තියෙන මේ එක එක මල් ගස් වල කුණු වෙච්ච ඒ වගේම ලෙඩ හැදිච්ච කොළ කපලා අයින් කරන එක. මොකද එහෙම වෙච්ච කොළ ඒ ගස් වල තියෙද්දි ඒ ළඟ තියෙන අනිත් ගස් වලටත් ලෙඩ බෝ වෙන්න පුළුවන්. බිගෝනියා වල නම් තද අවුවට කොළ පිච්චුනහම මේ විදිහට පිච්චිච්ච විදිහට කොළ පේන්න තියෙනවා. සමහර වෙලාවට එක එක දිලීර රෝග හින්දාත් මේ විදිහට තියෙනවා. ඒ නිසා ඒ කොළත් මම කපලා බත්තෙන් අයින් කරලා විසික් කරලා දැම්මා. අපේ වත්තේ ඇටවලින් බෝ කරගන්න පුළුවන් මල් පැල අපි මේ විදිහට මිදුලේ තවාන් කරලා තියෙනවා. මේ මල් පැලේ අපි එක පැලයක් තමයි ගෙදරට ගෙනාවේ. ඒකේ තියෙන ඇටවලින් තමයි අපි මේ මුළු තවානම බෝ කරගත්තේ. ඉතින් මම අපිත් එක්ක එකතු වෙලා තවාන වටේට ලස්සනට අලුතින් පොල් එලි ඇල්ලුවා. බලන්නකෝ ඉතින් දැන් මෙතන ලස්සනද කියලා. ඊළඟට අපි යමු අටපෙතිය පැල තවානට අලුතින් ඇට දාන්න. මේක දාස් පෙතිය නෙමෙයි. මේ පොකුරු අටපෙතිය වර්ගයක්. අපි අර කලින් පොල් එලි ඇල්ලුව තවානට එහා පැත්තෙන්ම තමයි අපි දාස් පෙතියයි අටපෙතියයි පැලත් හිටවන්න දාලා තියෙන්නේ. අපේ ගෙදර ගොඩාක් තියෙනවා එල්ලෙන මල් පෝච්චිවල ලස්සන වැල් හිටවලා. මේ අපි ඒ වගේ එල්ලෙන මල් පෝච්චිවලට හිටවන වැල් ජාතියක්. ඉතින් එතනින් අලුත් දරු ටිකක් කඩාගෙන ඇවිල්ලා මම මේ විදිහට ප්ලාස්ටික් බෝතලයක හදලා තිබිච්ච මගේ මල් පෝච්චියක හිස්තැන් ටිකක් පුරව ගන්න ගත්තා. මිදුලේ අද දවසේ කරන්න තිබ්බ වැඩ ටික ඉවරුණාට පස්සේ මම ගත්ත භාජන ටික ඔක්කොම අයින් කරලා මිදුල ලස්සනට අතු ගන්න ගත්තා. ඇත්තටම මේ විදිහට මිදුල අතු ගාලා ඒ රටාව ලස්සනට තියලා ඒ දිහා බලන් ඉඳි පුදුම සැනසීමක් දැනෙන්නේ. ඔන්න එහෙනම් වැඩ ඉවරුණාට පස්සේ අපේ ඉස්සරහ ගාර්ඩන් එක පේන විදිහ. බලන්නකො ලස්සනයිද කියලා. ඉතින් මම අද අපේ ගාර්ඩන් එකේ ඉස්සරහ කොටස වෙනස් කරපු වීඩියෝ එකක් තමයි ඔයගොල්ලොත් එක්ක අරගෙන ආවේ. ඉතින් මම ආයෙමත් දවසක ලස්සන ගාර්ඩන් ටුවර් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මගේ වීඩියෝ එක අන්තිම වෙනකන් එකතු වෙලා ඉදිය හැමෝටම ගොඩාක් thank you. ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙනකල් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මගේ channel එක subscribe කරලා like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගිහින් එන්නම්. bye bye.